ඕමිත්‍රෝනේ මේ තියෙන්නේ පිටකොටුවේ ගෑස් පාහන්දිය. මම මේ තයි පොංගල් දවසට කලින් දවසේ තමයි පිටකොටුවට පොඩ්ඩක් ගියේ. ඉතින් මේ තියෙන්නේ ගෑස් පාහන්දිය. මේ ප්‍රදේශයේ පුරාම තිබුණේ මේ තියෙන උග්ගස්. හරිද? ඊට පස්සේ මේ තියෙනවා කෙසෙල් ගස්වල කෙසෙල් කොළ තියෙනවා. ඊට පස්සේ ගොක් කොළ තියෙනවා. මැටි මුට්ටි. ඊට පස්සේ මෙන්න මේ කුරුඳු දර. මේ හැම එකක්ම මේ පැත්ත පලාතෙම විකුණන දාලා තිබුණා. ඉතින් ඔන්න ඊළඟ පොංගල් කාලෙට ඔයාලටත් හොඳ අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ව්‍යාපාර අදහසක් තමයි මෙතන තියෙන්නේ. මේ උක් ගහක් සාමාන්‍යයෙන් ගහක් රුපියල් 100යි 150යි 200යි වගේ මුදලකට තමයි මේගොල්ලෝ මෙතන විකුණන්නේ. ඊට පස්සේ මේ ගොක්කොල තිබුණා. මෙන්න මේ පලාතෙම මෙන්න මේ මිටියක් රුපියල් 100ට වගේ තමයි වික්කේ. මෙතන තියෙනවා මෙන්න මේ ගොක්කොල. ගොක්කොල මේ වාගේ ඉටි 10ක් රුපියල් 100යි. ඊට පස්සේ මේ අඹ කොළ තියෙනවා. අඹ කොළ මිටියක්ම රුපියල් 100යි. ඊට පස්සේ මේ කෙසෙල් කොළ. කෙසෙල් කොළ රුපියල් 35යි 40යි 50යි ඒ වගේ මුදලට. ඉතින් මේ මෙතන දුන්නා උග්ගස් දෙකක් රුපියල් 300යි. උග්ගස් දෙකක් රුපියල් 300යි. ඉතින් ඒ විදිහට තමයි මෙතන විකුණන්නේ සම්පූර්ණම උක්කියායක්. මේ මම මේ ගිය ප්‍රදේශයේ විතරයි. ඒතකොට මේ හැමතැනම විකුණනවා. මේ හැමතැනම මේ පේනවනේ තනිකර උක්කියායක්. ඉතින් මේගොල්ලෝ පාර දෙපැත්තේ තියාගෙන තමයි මේ විදිහට විකුණන්නේ. මේ ඊළඟට තව දෙයක් තමයි කහ පැල. අලත් සමග කහ පැල. මේගොල්ලෝ අලත් සමග කහ පැල විකුණනවා. මේ පොංගල් තයි පොංගල් වලට නිවාස සැරසිලි කරන්න, ඊට පස්සේ පොංගල් බත උයන්න, ඒ වගේ ඊට පස්සේ තැඹිලි මේ තියෙනෙත් කෙසෙල් කොළ. මෙතන හොඳටම විකුණන තැනක් තමයි කෙසෙල් කොළ. ඊට පස්සේ මේ මල්ලිගෙන් මම ඇහුවා මේ කහ මොනවටද විකුණන්නේ කියලා. සමහර අය දන්නෙත් නෑ මොනවටද මේක ගන්නෙ කියලා. ඉතින් කහ පැලයක් රුපියල් 35යි 50යි ඒ වගේ කහ පඳුරක් විකුණන්නේ. ඊට පස්සේ මේ හැමතැනම තියෙනවා උක් තමයි ප්‍රධාන ඔය පොංගල් බත උයන්න ගන්නෙ. මේ හැම කෙනෙක්ම මේ දාලා තියෙනෙත් කහ පැල. ඉතින් ඔයාලටත් හොඳ අදහසක් ඊළඟ සැරේ පොංගල් එනකොට ඔන්න ඔයාලට හොඳ බිස්නස් එකක් තියෙනවා. කොළඹට ගෙනල්ලා විකුණන්න පුළුවන්. මේ පාර අයිනේ තියාන මේ දවස්වල මේවට පොලිසියෙන් කරදරයකුත් නැහැ. කවුරුත් කරදර කරන්නේ නැහැ. මොකද මේ තයි පොංගල් නිසා. ඉතින් අඹ කොළ ටිකක් මිටි බැන්දොත් අඹ කොළ මිටිය රුපියල් 100ට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙසෙල් කැම්පෙටින් තමයි ගත්තේ. මොකද මේ ගෙවල් වල එල්ලන්න. මේවත් මේ දොරවල් දෙපැත්තේ හිටවනවා මේ උග්ගස්. ඉතින් මේ දවස්වල හොඳ ආදායමක් ලබනවා මේ වෙලෙන්දෝ. මේවා මේ කැලෑ වලින් උස්සාගෙන එනවා. එහෙම ඇවිල්ලා මේ විදියට විකුණනවා. ඉතින් හොඳ මිල ගණන් වලට විකුණනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ බිස්නස් එකක් කරන්න ඉදිරියේදී.